හෙලෝ ඉතින් අද වීඩියෝ එකෙන් වෙනස්ම දෙයක් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මම හවාන් කුකිස් බිස්කට් වලින් හැදුවා කේක් එකක්. ඒක මං කේක් එකක්. ඉතින් සමහර කෙනෙක් කියන්න පුළුවන් බිස්කට් එක නිකන් කන්න පුළුවන්කම තියෙනකොට මොකටද ඔච්චර දඟලන්නේ කියලා. ඔව් ඉතින් මට හිතුණා හැබැයි එකෙන් කේක් එකක් හැදුවම මොන වගේ වෙයිද කියලා බලා ගන්න. ඉතින් ඒකේ අමුතුම රසක් තිබ්බ නිසා මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් කැමති කෙනෙක් හදලා බලන්න. ඉතින් ඕනි කරන දේවල් වල ලිස්ට් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේක හදන්න මම හවාන් කුකිස් 10ක් තමයි ගත්තේ. ඉතින් ගෙදර චංකි චොක් තිබ්බා. ඒක නිසා මම ඒ එකකුත් ගත්තා. ඉතින් ඒක අනිවාර්ය නැහැ. මුලින්ම මම හවාන් කුකිස් ටික පොඩි කරගත්තා. ඉතින් ගොඩාක්ම පොඩි වෙන නෙවෙයි. මෙන්න මේ වගේ පොඩි කෑලි තියෙන තමයි මම මේක කුඩු කරගත්තේ. ඊට පස්සේ චංකි චොක් එකත් පොඩි පොඩි කෑලි වලට කපා ගත්තා. ඒ අතරේ මම බටර් ටිකකුත් මෙල්ට් කරගත්තා. ඊට පස්සේ මම කුඩු කරගත්ත හවාන් කුකිස් ටික එතකොට චංකි චොක් එක ඊළඟට කොකෝ පවුඩර් ඊට පස්සේ සීනි ඒ කියන ටික මේ මග් එකට දාලා හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ අන්තිමට මම එක බිත්තරයකුත් එකතු කරලා මේක හොඳට කලවම් කරගත්තා. ඉතින් එතකොට මෙන්න මේ වගේ තමයි ඔයාලට ඒක පේන්න තියෙන්නේ. ඊට පස්සේ මම අද මේක ස්ටීම් කරලා තමයි හදාගන්නේ. ඉතින් භාජනයක් ලිපේ තියලා ඒකට වතුර දාලා වතුර ටික රත් වෙනකොට මග් එක තියලා හොඳට වහලා මේක මම විනාඩි 15ක් වගේ ස්ටීම් කරගත්තා. ඉතින් ස්ටීම් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්න තියෙන්නේ. හරිම සුවඳයි. ඒ වගේම තමයි මේක හොඳට ස්ටීම් වෙලත් තියෙනවා. ඉතින් මම මේක කඩලා පෙන්නන්නම් ඇතුළ කොහොමද කියන එක. ඉතින් මෙන්න මේ වගේ තමයි මම හදාගත්ත මග් එකක ඇතුළ පේන්න තියෙන්නේ. ඉතින් හවාන් කුකිස් මම බාගෙට කුඩු කරගත්ත නිසා මෙන්න මේ වගේ තැන් තැන් වලින් ඒ කෑලිත් පේන්න තියෙනවා. ඉතින් හවාන් කුකිස් වල පොල් වගේ තියෙන නිසා ඒවා හැම කටේම හැපෙනවා. ඉතින් අමුතුම රහක්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න. ඒ වගේම තමයි කොකෝ පවුඩර් දැම්ම නිසා චොක්ලට් රසකුත් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මම චංකි චොක් එකකුත් දැම්මනේ. කැමති කෙනෙක් ඉන්නවා නම් වෙනසකටත් එක try කරලා බලන්න.